සුබ දවසක්. අද අපි කරන්න යන්නේ ශ්‍රී ලංකාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දෙන නිල මාර්ගෝපදේශය අරගෙන ඒක සාර්ථක ගෝවා අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් හරිම පැහැදිලි ක්‍රියාත්මක කරන්න පුළුවන් සැලැස්මක් බවට පත් කරන එක. අපි කෙලින්ම අවසාන ඉලක්කයක්ම පටන් ගමුද. හිතන්නකෝ එක හෙක්ටේරියකින් ගෝවාට ටොන් 45ක දැවැන්ත අස්වැන්නක්. මේක හීනයක් නෙවෙයි, නිවැරදි ක්‍රමවේදය අනුගමනය කළොත් ඇත්තටම කරන්න පුළුවන් දෙයක්. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හරි. අපි මේ ගෝවා වගාවේ සම්පූර්ණ ගමන, ඒ කියන්නේ මූලික හැඳින්වීමේ ඉඳලා අන්තිමට ලැබෙන සරු අස්වැන්න දක්වාම මේ පැහැදිලි පියවර පහ දිගේ එකින් එක විමසා බලමු. හොඳයි. එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම පටන් ගමු මූලිකම දේවල් වලින්. ඒ කියන්නේ මේ භෝගේ හරියටම මොකක්ද? ඒකට හරියන ප්‍රභේදය මොකක්ද කියන එක තේරුම් අරගෙන. ගෝවා කියන්නේ බ්‍රැසිකේසියේ කියන කුලයට අයිති භෝගයක්. ශ්‍රී ලංකාවේ ඕනම කෘෂි පාරිසරික කලාපයකට යම්තාක් දුරට අනුවර්තනය වෙන්න පුළුවන් කමක් තිබ්බත් මතක තියාගන්න උපරිම ප්‍රතිඵල ගන්න නම් ඒකට වඩාත්ම ගැළපෙන විශේෂිත පරිසර තත්ත්වයන් තියෙනවා. මෙන්න තීරණාත්මකම කාරණයක්. ඕනෑම වගාවක් පටන් ගන්නේ නිවැරදි පැලයෙන්. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ උඩරට සිසිල් දේශගුණයට විශේෂයෙන්ම නිර්දේශ කරන්නේ ග්‍රීන් කෝනෙට් කියන ප්‍රභේදය. දැන් අපි යන්නේ සාර්ථකත්වයේ අත්තිවාරම දාන හැටි බලන්න. හොඳට මතක තියාගන්න සරු අස්වැන්නක් පටන් ගන්නේ පළවෙනි බීජය පොළවේ හිටවන්නත් ගොඩක් කාලයකට කලින්. පස්ස ගැන හිතද්දි ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ජලය හොඳට බැහැලා යන්න ඕන. දෙක, කාබනික ද්‍රව්‍ය වලින් පස පොහොසත් වෙන්න ඕන. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි පසේ ආම්ලිකතාවය. ඒ කියන්නේ pH අගය නියම මට්ටමේ තියෙන්න ඕන. දැන් මේ ඉලක්කම දිහා පොඩ්ඩක් බලන්න. 6.0 ඉඳන් 6.5 දක්වා. මේක නිකන් ඉලක්කමක් නෙවෙයි. මේ පරාසයේ ඇතුලේ පස තියාගන්න එක ගෝවා වගාවේ දරුණුම රෝගයක් වෙන බරවා රෝගයෙන් භෝගයේ බේර ගන්න තියෙන හොඳම ආරක්ෂාව කිව්වොත් නිවැරදි. මේකෙන් පැහැදිලිවම පෙන්නනවා පැල ටික කෙලින්ම වගාබිමට ගෙනියන්න කලින් තවානකදී ශක්තිමත් නිරෝගී බීජ පැල ටිකක් හදාගන්න අනුගමනය කරන්න ඕන ක්‍රමානුකූල පිළිවෙත. හරියටම පොඩි ළමයෙක්ව බලාගන්නවා වගේ පරිස්සමට කරන්න ඕන වැඩ. හරි. අතිවාරම දැන් ශක්තිමත්ව දාලා ඉවරයි. දැන් තමයි අපි පැලවල සක්‍රීය වර්ධන අවධියට එන්නේ. ඒ කියන්නේ පැල සිටුවලා ඒවට අවශ්‍ය පෝෂණය නිවැරදිව ලබා දෙන එක. නිවැරදි පරතරය මේක හරිම සරල දෙයක් වගේ පෙනුනට හරිම වැදගත්. හැම පැලයකටම හොඳට හුලං, ඉර එළිය, පසේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ගන්න ප්‍රමාණවත් ඉඩක් තියෙන්න ඕන. ඒකට තමයි පේලි අතර සෙන්ටිමීටර් 50කුත් එකම පේලියේ පැල දෙකක් අතර සෙන්ටිමීටර් 40කුත් තියන්නේ. රසායනික පොහොර ගැන හිතන්නත් කලින් මෙන්න මූලිකවම කරන්න ඕන දේ. මාර්ගෝපදේශය කියන්නේ හෙක්ටාරයකට කාබනික ද්‍රව්‍ය. ඒ කියන්නේ කොම්පෝස්ට් පොහොර ටන් 10ක ශක්තිමත් පදනමක් අනිවාර්යෙන්ම යොදන්න ඕන කියලා. මේ වැගුවට කෑම දෙන රහස් වට්ටෝරුව හරියටම වෙලාවට හරියටම ප්‍රමාණයට මොන පෝෂකයක්ද දෙන්න ඕන කියන එක මෙතන පැහැදිලිවම දක්වලා තියෙනවා. මූලික පොහොර විදියට සති 3න් සති 6න් ඔක්කොම තියෙනවා. හරි. දැන් අපි එන්නේ සටන් බිමට. අපි මෙච්චරකල් මහන්සියෙන් බලාගත්තු භෝගය අස්වැන්නට තර්ජනයක් වෙන්න පුරුවන් පලිබෝධකයන්ගෙන් සහ රෝග වලින් ආරක්ෂා කරගන්න ඕනේ. පලිබෝධ පාලනය පළවෙනි පියවර තමයි සතුරාව හරියටම අඳුරගන්න එක. මෙතන ඉන්නේ ගෝවා වගාවට හානි කරන ප්‍රධාන දලබු වර්ග දෙකක්. බලන්න හානිය කරන විදිහ කොච්චර වෙනස්ද කියලා. දියමන්තිපිට සලම්බයාගේ කීඩාව පත්‍රයේ යටපැත්ත සූරනවා. හැබැයි ලූප දලඹුවා පත්‍රයේ හරහා ලොකු වටකුරු සිදුරු හදනවා. ප්‍රධානම උපක්‍රමය වෙන්න ඕන ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය. ඒ කියන්නේ පලිබෝධකයෙක් දැක්ක ගමන් රසායනික ද්‍රව්‍ය හොයනවට වඩා නිතරම වගාව පරීක්ෂා කරන එක, භෝග මාරුව වගේ තිරසාර ක්‍රම පාවිච්චි කරන එක. රසායනික ද්‍රව්‍ය කියන්නේ අන්තිම විසඳුම විතරයි. මෙන්න තවත් ප්‍රධාන රෝග තර්ජනයක් බරවා රෝගය. මතකද අපි කලින් කතා කරපු පස්සේ ආම්ලිකතාවය. ආන්න ඒක තමයි මේකට ප්‍රධාන හේතුව. ඉතින් දෙහි යොදලා පස්සේ pH අගය වැඩි කරන එක, භෝග මාරුව, පිරිසිදු උපකරණ පාවිච්චි කරන එක වගේ දේවල් වලින් මේක එන්න කලින්ම පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පරිස්සමින් කළ සූදානමකින් හරියට දුන්නු පෝෂණයකින් සහ ආරක්ෂාවකින් පස්සේ අපි එනවා මේ ගමනේ සුන්දරම සහ ප්‍රතිඵලදායීම අදියරට. කාලසටහන හරිම පැහැදිලි. මාස 3ක් 4ක් වගේ කාලයක් ඉවසීමෙන් සහ නොකඩවා උත්සාහයෙන් වැඩ කළාම අස්වනු නෙලන කාලය එනවා. ඒ කියන්නේ පැල හිටවල
දවස් 90ත් 110ත් අතර කාලයකදී. අන්න මෙන්න තියෙනවා ප්‍රතිඵලය. අර අපි මුලින්ම කතා කරපු දැවැන්ත ඉලක්කේ හරියට කළමනාකරණය කරපු වගාවකින් හෙක්ටයාරයකට ටොන් 40ක් 45ක් අතර අස්වැන්නක්. ඒ කියන්නේ හැම මහන්සියකටම ලැබෙන සාර්ථක ප්‍රතිඵලය. ඉතින් මේ සම්පූර්ණ විග්‍රහයෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා නේද? කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය කියන්නේ අහබ්‍යත් නෙවෙයි. ඒක හරියට සැලසුම් කරලා පියවරෙන් පියවර යන ගමනක අවසාන ප්‍රතිඵලය. නිල මාර්ග උපදේශය දැන් පැහැදිලි. ක්‍රියාත්මක කරන්න පුළුවන් පියවර ටිකකට කෙඩුවා. ඉකින් සාර්ථක ගෝව අස්වැන්නකට යන පාර දැන් පැහැදිලි. දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ දැනුම අරගෙන වැඩේට බහින්න එක විතරයි.